ගුවන් යානය පිටත්ව සුළු වේලාවකදී ගුවන් නියමුවා නිරීක්ෂණය කර ඇත්තේ ලැන්ඩින් ගියරේ දෝෂයක් හේතුවෙන් යානයේ රෝද පද්ධතිය නිසි පරිදි හැකිලීම සිදු නොවන බවයි. ඒ අනුව ගුවන් යානය හදිසි ගොඩබෑමක් සිදු කළ යුතු බව කටුනායක ගුවන් තොටුපළ වෙත නියමුවන් වහා දන්වා තිබුණා. ඒ සඳහා ඉඩ ලැබුණද යානයට තවත් බොහෝ වේලාවක් ගුවනේ රැඳී සිටින්නට සිදුව තිබුණේ හදිසි ගොඩබෑමකට සුදුසු ලෙස යානයේ බර අඩු කරගත යුතු නිසා ඉන්ධන දහනය කොට ඉන්ධන සංචිතය අඩු කළ යුතු වීම හේතුවෙන්. ඒ අනුව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දහනය වන තෙක් වට 27ක් පමණ පැය දෙකකට ආසන්න කාලයක් යානය එකම පථයක පියාසර කර තිබුණා. හලාවත ආරච්චි කට්ටුව හා බිංගිරිය ආදී ප්‍රදේශවල අඩි 4000ක පමණ අඩු උසකින් ඉතා සෙවින් පියාසර කළ ගුවන් යානය දිස්වුණේ මෙලෙසින්. යානය හදිසි ගොඩබෑමට සැරසෙන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළ තුළ ගිලන් රථ, ගිනිනීම් රථ, වෛද්‍ය කාර්ය මණ්ඩල, ගලවා ගැනීමේ භටයන් මෙන්ම මීගමුව කලපුව තුළද විශේෂ බෝට්ටු සහ ගලවා ගැනීමේ භටයන් ස්ථානගත කර තිබුණා. ඒ අනුව අද අලුයම 12:27ට පමණ මෙම ගුවන් යානය ආරක්ෂිතව යලි කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්වීමට යානයේ නියමුවා සමත් වුණා. අනතුරුව යානයේ සිටි මගීන් ඒ තුළින් ආරක්ෂිතව ඉවත් කර ගුවන් තොටුපළ අවට හෝටල් වෙත යොමු කිරීමට පියවර ගැනුණා. ප්‍රංශයේ නිෂ්පාදිත A330 වර්ගයේ විශාලතම මගී ගුවන් යානයක් වන මෙය පිටත්වීමේ සිට පැය දෙකකට පසු නැවත හදිසි ගොඩ බැස්වීම දක්වා ගමන් කළ ආකාරය ෆ්ලයිට් රේඩාර් 24 හි මෙලෙස සටහන්ව තිබුණා. එම ගුවන් යානයෙන් පසුව එම ගුවන් යානය මගීන් 51 දෙනෙකු සමග අද පස්වරු 5:41ට කටුනායක ගුවන් තොටුපළින් නැවත ස්තාන්බුල් නුවර බලා පිටව ගියා.